අද සුපුල පිනිතිය මගේ දිවිසෙදූ 2026 අවුරුද්දේ මුලින්ම තමයි ඉතින් මම අද YouTube එකට වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් 2026 ඔයාලා හිතන පතන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් නම් ඉතින් 2026 අවුරුද්දේ ජනවාරි මාසේ ගෙවිලා ඉවරම් වෙලා ඒ වගේම පෙබරවාරි මාසෙත් සති දෙකක් විතර දැන් ගෙවිලා ඉවර වීගෙන යනවා. මට නම් දැනුණ විදිහට මගේ ජීවිතේ 2026 අවුරුද්දේ ජනවාරි මාසයේ මාරම් වේගකින් තමයි ගෙවිලා ගියේ. බලන්න ඔයාලත් කමෙන්ට් එකක් දාන්න එහෙමද කියලා. කොහොම හරි ජනවාරි 25 ඉඳලා පෙබරවාරි මාසේ 25 වෙනකන් ගෙදරට අවශ්‍ය කරන ග්‍රොසරි අයිටම් ටික අරගෙන ආවා. ඒ ටික දැන් මං අස් කරන ගමන් තමයි ඉන්නේ. මම මීට කලින් ග්‍රොසරි shopping සම්බන්ධ වීඩියෝ දෙකක් විතර වගේ දාලා තියෙනවා මට මතක විදිහට. ඉතින් මං ඒ වුණාට මේ වීඩියෝ එකත් එකතු කරා. මොකද ග්‍රොසරි shopping වීඩියෝ කියන්නේ බොහෝ දුරට කෙනෙක්ගේ ජීවිතේට වටින දෙයක්. මමත් හොඳ ග්‍රොසරි shopping වීඩියෝ ගොඩාක් බලලා තියෙනවා. ඉතින් ඒ දේවල් වලින් මම මගේ ජීවිතේට එකතු කරගත්ත ගොඩාක් හොඳ දේවල් තියෙනවා. ඉතින් ලිස්ට් එකක් හදාගෙන මාසෙටම ගෙදරට අවශ්‍ය බඩු ටික ගෙනාපුවාම අපිට ඇත්තටම ලාභයි. මොකද එහෙම නැතුව අපි විදින් විදේ කඩේ දුවන්න ගත්තාමයි හැමතිස්සෙම 500 250 ඒ විදිහට මතක් වෙන වෙලාවට අරන් එන්න ගත්තාමයි ඒක ලොකු නාස්තියක් අපිට. සාමාන්‍යයෙන් පරිප්පු 250ක් කිව්වොත් 250 ගේන්න අපි කඩේට යනවා නම් එතනම ඇත්තටම පෙට්‍රල් වියදමක් වෙනවනේ. ඉතින් එහෙම නෑ. සාමාන්‍යයෙන් මාසෙට අවශ්‍ය පරිප්පු කිලෝ දෙකක් නම් ග්‍රොසරි shopping ලිස්ට් එකක් හදාගෙන එකම දවසේ ඒ අවශ්‍ය බඩු ටික ගත්තාම කාලයත් ඉතුරුයි. ඒ වගේම මුදලුත් ඉතුරුයි. ඉතින් ඒ නිසා තමයි ගොඩාක් අය දැන් මම දැකලා තියෙනවා මාසෙටම ග්‍රොසරි ලිස්ට් එක හදාගෙන බඩු ගන්නවා. මාසෙකට හෝ සති දෙකකට වගේ හදාගෙන ගන්න එක ගොඩාක්ම වටිනවා. ඉතින් සමහර අවස්ථාවලදී අපි හැමෝම මාසෙන් මාසෙට පඩියක් ලැබෙන අය නෙවෙයිනේ. සමහර අයට සති පඩි වෙන්න පුළුවන්. සමහර අයට සති දෙකෙන් දෙකට වගේ ලැබෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ අයටත් පුළුවන් මේ ලිස්ට් එක හදාගෙන සති දෙකෙන් දෙකට වගේ සල්ලි එකතු කරගෙන ගෙදරට අවශ්‍ය බඩු ටික ගන්න. එහෙම වුණාම ඇත්තටම ලොකු ඉතිරියක් සිද්ධ වෙනවා අපිට. මේ වීඩියෝ එක බලන කෙනෙක්ට මෙතන ඉන්න පුළුවන් හස්බන්ඩ් එයාගේ අතට සල්ලි හම්බ කරලා ගෙනත් දෙන්නේ නැති. හස්බන්ඩ් එයාට ඕන විදිහට සල්ලි වියදම් කරනවා. එහෙම පවුල් තියෙනවා. මොකද මේ සමාජයේ අපි දැකලා තියෙනවා. ඒ වගේ පවුල් තියෙනවා. ඉතින් එහෙම වයිෆ් කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඔයා කවදාවත් දුක් වෙන්න එපා. ඔයාට ලැබිලා තියෙන මනුස්ස ජීවිතයට ඔයා හැමදාම ආදරය කරන්න. මොකද ඔයා තේරුම් ගන්න මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු 100 දෙනෙක් ගත්තොත් ඒගොල්ලෝ එයාලගේ පෞල් ජීවිතේ ගෙවන විදිහ, කන බොන විදිහ, අඳින පළඳින විදිහ, ඒ වගේම තමන්ගේ පාර්ට්නර්ට තමන්ගේ දරුවන්ට ආදරය කරන විදිහ, එයාලව ආරක්ෂා කරන විදිහ එකිනෙකට වෙනස්. ඉතින් ඒ නිසා ඔයාලා දුක් වෙන්න එපා. දුක් නොවි තමන් වෙනුවෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. අනිවාර්යයෙන්ම තමන්ට කියලා ආදායම් මාර්ගයක් එහෙම හදාගෙන තමන් ස්වාධීන ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න. කවදාවත් ගේ ගිනි පෙට්ට දෙන්නත් එපා, පිට ගිනි ගෙට ගන්නත් එපා. ඒ නිසා තමන්ට ලැබිලා තියෙන ජීවිතේ උපරිමයෙන් ගත කරන්න, ඵලදායී විදිහට ගත කරන්න පුරුදු වෙන්න කියලා තමයි මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන්නේ. ඔරලෝසුවක වෙලාව අපි බලනකොට ඒ වෙලාව දවල් 12යි නම් අපිට ඒ ඔරලෝසුව ආපහු කටු කරකවලා උදේ 8යි 9යි කියලා වෙලාව හදාගන්න පුළුවන්. හැබැයි කවදාවත් අපිට අපේ ජීවිතේ ගෙවිලා ගියපු කාලය දවසක් මාසයක් අවුරුද්දක් විතරක් නෙවෙයි ගෙවිලා ගියපු පැයක් වුණත් අපිට ආපහු ගන්න බෑ. දවසට පැය 24ක් තිබුණට
සමහර අය තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් වැඩ කරන්නේ දවසට පැය 12කට අඩුම අඩු කාලයක්. ඉතින් අපි කවුරුත් බොහෝ දුරට උපන්ගෙයිම පෝසත් අය නෙවෙයි. අපි කවුරුවත් විතරක් නෙවෙයි. ජීවිතයේ දිනපු හැමෝම බොහෝ දුරට උපන්ගෙයි පෝසත් අය නෙමෙයි. ඉතින් ඒ නිසා ඒගොල්ලොන්ටත් තිබුණේ පැය 24යි. ඉතින් එයාලට ජීවිතේ සාර්ථක කරගන්න හොඳ ගමනක් යන්න පුළුවන් වුණා නම් අපිට බැරි වෙන්න විදිහක් නැහැ කවමදාවත්. ගෙදර වැඩ ඉවර කරලා ඔෆිස් ඉවර වෙලා සමහර අය පුරුදු වෙලා ඉන්නවා ෆෝන් එක අතට අරගෙන වැඩකට නැති දේවල් බලලා ඒ අයට අඩුපාඩු හොයලා එයාලට කමෙන්ට් කරලා ඒ මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්න. මම කියන්නේ මෙච්චරයි. Tamante ඒ දේ අදාළ නැත්නම් Tamante ඒ තියෙන වීඩියෝ එකකින් හරි කතාවකින් හරි Tamante ආදර්ශයක් ගන්න දෙයක් හරි තමන්ගේ ජීවිතේට වටින දෙයක් හරි එකතු කරගන්න තරම් නැත්තම් ඒවා දැක්කේ නෑ වගේ යන්න. වීඩියෝ එකේ අවසානයේ මම මගේ අතින් හදපු කේක් වගේක් මම එකතු කරලා තියෙනවා ඔයාලට බලන්න. ඉතින් මම මේ දේවල් පටන් ගත්තේ කොහොමද කියලා ඉදිරියේ කරන වීඩියෝ වලින් ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒ ගැන කතා කරමු. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක අදට මම ඉවර කරනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හැමෝම බලන්න මම එන්නම්.